හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න අදත් ආව ඉතින් මම සුපිරි ගේමින් වීඩියෝ එකක් අරගෙන ඉතින් මේ මගේ තුන්වෙනි ගේමින් වීඩියෝ එක තමයි. මගේ අනිත් වීඩියෝ දෙක වැළුවේ නැත්තම් ඒ දෙකත් බලන්න ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අද ඉතින් අපි ගේම් එකේ මැප් එකට තාම දාලා නැති පාරක තමයි ඉතින් යන්න හදන්නේ. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. බස් එක ස්ටාර්ට් කරගමු. චේරක දාලා යමු. දැන් ගැම්මට ගමු. බස් එක යන්න පටන් ගමු ගැම්මට. ඉතින් මේ පාර තියෙන්නේ මොනරාගලත් හම්බත්තොටත් තියෙන පාරේ තමයි ඉතින් මේ පාර තියෙන්නේ. අපි යන ගමන් සෙට් වෙමු. ඉස්සරහින් ඇතුළ පාර තමයි ඉතින් මේ පාර. අපි යමු ඉතින් බලන්න කොහොමද මේ පාරේ තත්ත්වය කියලා. ඔන්න ඔතන ඇතුලේ පාරෙන් දාන්න ඕනේ. මොණරාගල ටවුන් එකේ ඉඳන් චුට්ටි දුරකින් තමයි ඉතින් මේ පාර තියෙන්නේ. පාරට දාමු. මේ පාර හදලාද කවුද? මේ වාහනත් තියෙනවා. ඉතින් යන්න පුළුවන්ද දන්නේ නැහැ. අපි ගිහිල්ලාම බලමු. යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. වාහනත් තියෙනවා පුළුවන් වෙයි. මං හිතන විදියට නම් බලමුකෝ ඉස්සරහට මොනවා වෙයිද දන්නේ. ලස්සන වැලකුයි කුඹුරු ටිකකුයි තියෙනවා ගයිස්. මේ පාර තමයි ඉතින් ලස්සන පාර. ඉතින් මේ ගේම් එකේ තියෙන වාහන යනවා. මේ බසුත් යනවා. යන්න පුළුවන්ද දන්නේ. අම්මා මේ පාරේ ලස්සන බලන්නකො. කඳුත් තියෙනවා. අම්බෝ ඒ පාර. අතන ඉස්සරහින් බෝඩ් එකක් තියෙනවා. යන්න පුළුවන් වේද? යමුකෝ බලන්න. යන්න බෑ වගේ වැදෙනවා. යන්න බෑ. බලව රේසයක් ගාලා පයින්වත් යන්න පුළුවන් වෙයිද දන්නේ. රේසයක් ගාලා ගමු. මේ වාහන යන්නේ කොහොමද? වාහන යන්න පුළුවන් නම් අපිටත් යන්න පුළුවන් වෙන්නේ. ඇයි මේ වාහන යනවානේ? මොනවා වෙලා? බෑලා බලමු. බෑලාවත් යන්න පුළුවන්ද කියලා. මේ පට්ට ලස්සන පැත්ත නම් බලන්නකෝ. බස් එකත් එක්ක කඳු ටිකත් එක්ක ලස්සන. මේ යන්න බෑ ගයිස්. ඉතින් පයින්වත් බලමු. ඉතින් අපි වටයක් දාලා යන්න පුළුවන් පැත්තක් තියෙද කියලා. අනිත් වාහන වලට යන්න පුළුවන් නම් යන්න වෙයි. ඒක අසාධාරණයි. හැබැයි පැත්ත නම් ලස්සනයි. හරි කියන්න පුළුවන්. මේක තමයි ඉතින් DC ගේම් එකේ තියෙන ලස්සනම මේ CTV බස් එකට යන්න බැලුවද? අපි බලමු කන්දේවත් දාලා යන්න පුළුවන් වෙයිද කියලා. බලමු ස්ටාර්ට් කරගෙන යන්න බලමු. රිවර්ස් එකට ගමු. දැන් අර ඉස්සරහට ගමු. වැදුනද කොයිද පස්සේ? යම් දාන්න බලමු. ඒත් බෑවා. ඇයිද කවුද? මේ ගේම් එකේ මේ පදුල්ලේ පාරද කවුද? බෝඩ් එකක් තිබ්බේ නෑ. දැන් මොනවා කරන්නද ඉතින්? අපි දැන් ආයේ යන් ඉතින්. යන ගමන් බලන්නකෝ පාරේ ලස්සන. ඕ වැදේ.
ඉතින් ඔයාලා channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. වීඩියෝ එකට like කරලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයත් මේ පාට ගේම් එකෙන් try කරලා බලන්න. ඉතින් ලස්සන පාරක්. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් වෙන වීඩියෝ එකකින් set වෙනකන් ගිහින් එන්නම්. ආය අලුත් වීඩියෝ එකකින් set වෙමු.